ගොඩක් අය හිතන්නේ Android 17 වල ලොකු වෙනස්කමක් නැති අප්ඩේට් එකක් කියලා. හැබැයි ඇත්තටම Android 17 වල ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. මේ මගේ ගාව තියෙන්නේ Pixel 6 ෆෝන් එකක්. මේ ෆෝන් එකට එන අන්තිම ඔපරේටින් සිස්ටම් අප්ඩේට් එක තමයි මේ. ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු මොනවාද Android 17 වල වෙනස් වෙලා තියෙන්නේ, කොච්චර දේවල් Pixel 6 එකට අලුතෙන් ඇවිල්ලා තියෙනවද කියලා. මුලින්ම අපි බලමු UI changes. settings වල items ටිකක් එක ළඟ වගේ තියෙනවා. ඒ වගේම මේ UI එක compact වෙලා තියෙනවා කලින් Android 16 වලට වඩා. ෆෝන් එකේ මේ privacy indicators redesign කරලා තියෙනවා. මේ විදිහට අපේ ෆෝන් එකේ location එක, camera එක access කරනවා නම් කලින්ට වගේ නැතුව මේ වගේ අලුත් design එකකින් මේ විදිහට screen එකේ වගේ ෆෝන් එකේ පෙන්වනවා ඇති. ඒ වගේම තමයි අලුත් permission pop-up එකක් තියෙනවා. මේක අපි select කරන එක හරියට මේ වගේ රවුමට පෙන්වනවා. කලින් මේක කොටුවට තමා පෙන්නුවේ. ඒ වගේම මේ ඩිසයින් එක පොඩ්ඩක් කලින්ට වඩා වෙනස් වෙලා තියෙනවා. තව දෙයක් තමයි WhatsApp වගේ දෙයකට biometric enable කරලා තියෙනවා නම් මේ එන fingerprint pop-up card එකේ අපිට දැන් close icon එකක් පෙන්වනවා. කලින් usersලා දන්නේ නැහැ මේක close කරන්න පුළුවන්ද බැරිද කියලා. දැන් හොඳ idea එකක් ගත්ත හැකි. මොකද මේකේ close icon එකක් තියෙන නිසා. අනිත් දේ තමයි sounds වැඩි කරද්දී එන මේ sidebar එකත් අලුත් settings icon එකක් ඇවිල්ලා තියෙනවා. කලින් මේ වගේ icon එකක් තමයි තිබ්බේ. හැබැයි දැන් ඒක settings icon එකක් විදිහට හදලා තියෙනවා. මේක අපිට පුළුවන් අපි පාවිච්චි කරන AI assistant ගේ සද්ද individually වෙනස් කරන්න. ඒ කියන්නේ ඔයා Gemini use කරනවා නම් Gemini වල සද්දේ අපිට වෙනස් කරන්න පුළුවන් මේ menu එක ඇතුලේ. ඒ වගේම අලුත් account and backup කියලා වෙනම menu එකක් settings වලට දැන් ඇවිල්ලා තියෙනවා. මේක menus දෙකක එකතුවක්. ඉතින් ඒක ලේසි වෙන්න තමයි account and backup කියලා වෙනම තනි setting එකකට මේක මේ tab එකක් විදිහට තියෙන්නේ. Android 17 වල තියෙන ලොකුම feature වලින් එකක් තමයි මේ app bubbles කියන්නේ. මේ feature එකෙන් වෙන්නේ අපේ තියෙන ඕනිම app එකක් මේ වගේ app bubble එකකට, ඒ කියන්නේ මේ විදිහට bubble එකකට ගන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩක් multitasking කරනවා නම්, ගොඩක් apps එකපාර use කරලා පාවිච්චි කරනවා නම් ෆෝන් එක මේ feature එක ගොඩක් වටිනවා. මොකද ඔයාලට මතක ඇති මේක Messenger වල chat bubble එක වගේම තමයි වැඩ කරන්නේ. ඒ වගේම තවත් හොඳ අප්ඩේට් එකක් තමයි අපිට එක එක app එකට වෙන වෙනම dark mode enable කරන්න පුළුවන් මේ dark mode settings වල තියෙන sub menu එකකින්. ඉතින් මේක dark mode නැති apps වලට force dark mode enable කරන්න පුළුවන් මේ අලුත් update එකකින්. ඉතින් කොච්චර දුරකට මේක සාර්ථක වෙයිද නැද්ද කියන එක අපිට ඉස්සරහට බලන්න වෙනවා. Wi-Fi එකයි mobile data setting එකයි අපිට දැන් tile දෙකකට මේ quick settings වලට දාන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ලේසියෙන්ම mobile data off කරනවා නම්, ඒ වගේම Wi-Fi off කරනවා නම් මේ විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙත් මේ තැන touch කරාම කෙලින්ම ඒ toggle එක off වෙනවා. එහෙම නැත්නම් මෙතන touch කරාම Wi-Fi එකේ අපිට Wi-Fi sheet එක එනවා. එතකොට අපිට පුළුවන් connection අතර මාරු වෙන්න. ඒ වගේම තවත් ලොකු highlighted feature එකක් තමයි මේ screen record කියන එක. මේගොල්ලෝ සම්පූර්ණයෙන් redesign කරලා තියෙනවා මේ screen record එක Android 17 වලදී. දැන් අපිට ඕනනම් අපේ ෆෝන් එකේ mic එකෙන් අපේ reaction record කරන්න පුළුවන්. ඒ කියන්නේ selfie camera පාවිච්චි කරලා මේ විදිහට අපිට reaction videos කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ඒත් එක්කම අපේ ෆෝන් එකේ mic එක පාවිච්චි කරලා mini vlog එකක් වගේ කරනවා නම්, එහෙම නැත්නම් මොකක් හරි වීඩියෝ එකකට reaction එකක් කරනවා නම්, tutorial එකක් කරනවා නම් මේ විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ screen record app එකේ. ඒ වගේම අපිට පුළුවන් තනි app එකක් select කරලා ඒක විතරක් record කරන්න කියන්න. ඉතින් මේක ගොඩක් ලොකු හොඳ feature එකක් වෙයි. ඔගොල්ලෝ ඉක්මනට වීඩියෝ රෙකෝඩ් කරනවා නම්, එහෙම නැත්නම් ස්ක්‍රීන් රෙකෝඩ් කරනවා නම් ගොඩක් වෙලාවට. තවත් හොඳ අප්ඩේට් එකක් තමයි මේ විදිහට recent menu වලට save button එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා වෙබ්සයිට් එකක ඉන්නවා නම් ඉක්මනට ඔයාට image එකක් save කරගන්න ඕන නම් අපිට කලින් copy කරගන්න පුළුවන්කම තිබුණා. හැබැයි save button එකක් තිබ්බේ නැහැ. ඉතින් දැන් ඒ feature එක ඇවිල්ලා තියෙනවා. මේකේ අපිට ඉක්මනට අපිට කැමති හරි අපිට අවශ්‍ය image එකක් device එකට save කරගන්න පුළුවන් මේ button එකේ. තව දෙයක් තමයි ඔයාලා ස්ප්ලිට් ස්ක්‍රීන් යූස් කරනවා නම්, ඒ කියන්නේ ඔයාගේ ඩිවයිස් එක ලොකු ස්ක්‍රීන් එකක් තියෙන ඩිවයිස් එකක් නම් apps දෙකක් මේ විදිහට දාලා අපිට පුළුවන් මේකේ size එක adjust කරගන්න. කලින් වගේ ටච් කරලා උඩ පහළ අදින්න නැතුව අපිට පුළුවන් මේ බටන් වලින් උඩ පහළ මේව කරගන්න. එතකොට ඉක්මනට අපිට size එක adjust කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් තව ලොකුවට අපිට පේන්නේ නැති ඒත් වෙනස් වුණු ගොඩක් දේවල් මේ අප්ඩේට් එකට අවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි සමහර Pixel devices වල ටච් වෙන්නේ නැති බග් එකකුත් මේ වීඩියෝ හදන වෙලාවේ ඇවිල්ලා තියෙනවා Android 17 අප්ඩේට් එකෙන් පස්සේ. ඉතින් මම කියන්නේ ඔයාලට Android 17 දාන්න හදිස්සියක් නැත්නම් තව ටිකක් ඉඳලා මේ bugs fix වුණාම ඔයාලා අප්ඩේට් එක දාන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ main device එකට ගොඩක් අය දාන්න නිසා මේක පාවිච්චි කරන්න පුළුවන් වෙයි.
ඉතින් අප්ඩේට් එක ඇවිල්ලා මේ Pixel 6 එකට දැන් ටික දවසක් වෙනවා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක හැටියට මේකේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ මට. ගොඩක්ම බැටරි එකත් කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. තාම බැටරි එක කලින් වගේමයි ලොකු වෙනසක් වෙලත් නැහැ. හැබැයි ඩිවයිස් එක ගොඩක් ෆාස්ට් කියලා දැනෙනවා කලින් අප්ඩේට් වලට වඩා. ඒක සමහර විට ඇනිමේෂන් නිසා වෙන්න පුළුවන්. මොකද මේ අප්ඩේට් එකෙන් අලුත් පොඩි ඇනිමේෂන් ගොඩක් මේගොල්ලෝ ට්වීක් කරලා තියෙනවා. ෆෝන් එක ස්පීඩ් කියලා දැනෙන විදිහට. ඉතින් මේ තමයි අලුත් Android 17 වල තියෙන හොඳම ෆීචර්ස්. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, share කරන්න. ඒක ලොකු උදව්වක් වෙයි මේ channel එක grow වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.